පරිණාමය නැවතුණාවද්ද? හුඟක් අය ප්‍රශ්න කරනවා මේ මගෙනුත් අහලා තිබ්බා අයියේ පරිණාමය නැවතිලාවද්ද කියලා. ඇත්තටම පරිණාමය නැවතිලා නැහැ. පරිණාමය සිද්ධ වෙනවා. නමුත් විද්‍යාඥයෝ සැක පහල කරනවා මේ පරිණාමය දැනන වසර මිලියන ගානකට කලින් සිද්ධ වෙච්ච වේගයෙන් සහ සිද්ධ වෙච්ච ක්‍රමෝපායට අනුව සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒකට බෙහෙතක් හොයාගෙන තියෙනවා. ඒකට උපක්‍රමයක් හොයාගෙන තියෙනවා. සයිබෝග් තාක්ෂණය. ඉතින් අර කතා කරා වගේ අර පරිණාමය මේ මිනිස්සු පරිණාමය වෙලා ආපු විදිය අර වෙනද වගේ දැන් සිද්ධ වෙන්නේ නැහැ. වෙනද අතීතයේ සිද්ධ වගේ අතීතයේ වුණා වගේ. ඉතින් නමුත් ඒකට තමයි සයිබෝග් තාක්ෂණය එන්නේ. දැන් මේ සයිබෝග් කියන concept එක හරි ලොකුවට දැන් විද්‍යාව තුල ලෝකයේ තුල අත්හදා බලනවා කටයුතු කරනවා. ඉතින් ඒ පිළිබඳව තමයි පොඩ්ඩක් අපි කතා කරන්නේ. වීඩියෝ කතා වලට එකතු වෙන්න ඕනේ අනිවාර්යෙන් අන්න ඒකයි. ඔයගොල්ලන්ගේ මේ දැනුම අලුතෙන් එකතු කරන්න අලුත් විදිහට හිතන්න පොළවන්න තමයි වීඩියෝ කතා හැමදාම උත්සාහ ගන්න. ඉතින් අනිවාර්යෙන් subscribe කරන්න ඕනේ මගේ වීඩියෝ කතා channel එකට Facebook එකට එකතු වෙන්න. subscribe කරලා ඊට මෙහා පැත්තේ ඇති පොඩි bell එකක් සලකුණක්. ඉතින් ඒකත් ක්ලික් කරන්න අලුතෙන් මෙන වීඩියෝස් ඔයගොල්ලන්ට එසැනින්ම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි කතා කරන්නේ සයිබෝග් තාක්ෂණය ගැනනේ. සයිබෝග් කියන තාක්ෂණය අත්‍තරම ගොඩක් ප්‍රචලිත වුණා මේ චිත්‍රපටි හින්දා. චිත්‍රපටි වලින් කාටුන් වලින් සංගරා වලින් මේ සයිබෝග් තාක්ෂණය සයිබෝග්ලා කියන්නේ කවුද කියන එක මේ ගොඩක් ප්‍රචලිත වෙලා ගියා. ඉතින් සයිබෝග්ලා කියන්නේ මේ මිනිස්සු වෙන අපි අපේ සමහර කොටස් රිප්ලේස් කරන්න සහ අලුතෙන් කොටස් අලුතෙන් ඉන්ද්‍රියන් ඇතුල් කරගන්න අලුත් උපක්‍රමයන් ඇතුල් කරගන්න තාක්ෂණය පාවිච්චි කරනවා. මැෂිනරිස් රොබෝස්ලා පාවිච්චි කරලා ඒ රොබෝ කන්සෙප්ට්ස් පාවිච්චි කරලා අපේ මේ මිනිස් කම තවදුරටත් ඈතට ව්‍යාප්ත කරගන්නවා. තවදුරටත් අපි මේ පරිණාමය අතින් අනාගතයට යන්න උත්සාහ ගන්නවා මේ සයිබෝග් ක්‍රමෝපාය හරහා. ඉතින් නීල් හර්බිසන් මහත්තයා ඔහුට වර්ණ අන්ධතාවයක් තියෙනවා. වර්ණ පේන්නේ නැහැ. ඉතින් අපි වීඩියෝ එකක් කළා මේ වර්ණ අපි ඇත්තටම පේනවද කියලා. එතෙන්දි මේ නීල් හර්බිසන් මහත්තයා ගැන පොඩ්ඩක් කතා කරා. ඉතින් මේ වීඩියෝස් ඔයගොල්ලෝ බලන්න මේ පිළිබඳව දැනුමක් ලබා ගන්න. ඉතින් මේ නීල් හර්බිසන් මහත්තයාගේ පංචේන්ද්‍රයන් වලින් ඇතුල් නොවන පංචේන්ද්‍රයන් නිසා වල තිබිච්ච ආබාධයන් නිසා වර්ණ පේන්නේ නැති එක නැති කරගන්න ඔහු සයිබෝග් තාක්ෂණය සහ මේ තාක්ෂණික ක්‍රමවේදය පාවිච්චි කරා. ඉතින් ඔහුව හඳුන්වනවා සයිබෝග් කෙනෙක් කියලා. ඔහු ඉතින් මේ සයිබෝග් තාක්ෂණය ගොඩක් ප්‍රචලිත කරන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කටයුතු කරන කෙනෙක්. ඉතින් ඔහුගේ මේ වර්ණාන්ධතාවය හඳුනා ගන්න මේ ඇස් වලින් බැරි නිසා ඔහු උපකරණයක් හයි කරගෙන තියෙනවා ඔහුගේ ඇඟට. ඉතින් ඔහුගේ මේක කොයිතරම් ඔහුට බද්ධද කියලා කියනවා නම් ඔහුගේ පාස්පෝර්ට් එකෙත් ඉන්නේ මේ උපකරණයත් එක්ක. ඉතින් ඔහුගේ ඇඟේ කොටසක් මේක. දැන් ඔහුට ගලවන්න බැරි ඇඟේ කොටසක් හරියට අපේ මේ අත වගේ. ඔහුගේ මේ ඔළුවේ හිස් කබලේ පිටිපස්සට තමයි ඒක බද්ධ කරලා තියෙන්නේ. ඉතින් අර උපකරණයේ මාර්ගෙන් කැප්චර් කරගන්න වර්ණ ශබ්ද මේ බෝන් කන්ඩක්ෂන් තාක්ෂණය මගින් මේ ඔළුවට කම්පනයක් ආකාරයෙන් පුංචි ভাইබ්‍රේෂන් එකක් ආකාරයෙන් තමයි ඔහුගේ ඇඟට ඔළුවට දැනෙන්නේ. ඉතින් ඒ අර ভাইබ්‍රේට් වෙන ගතිය එක එක වර්ණ එක්ක වෙනස් නිසා ඔහුට පුළුවන් වර්ණ තමන්ගේ මනස තුල චිත්‍රයක් මනස තුල ඇති කරගන්න. ඉතින් අපි වර්ණ දකින්නවා කියලා කියන්නේ මනස තුල ඇති වෙන යම්කිසි හැඟීමන්නේ වර්ණ එක්ක. ඉතින් ඒ ආකාරයේ හැඟීමක් ඔහුටත් ඇති කරගන්න පුළුවන්. වර්ණ අඳුර ගන්න පුළුවන්. වර්ණ වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔහුට ඇස් පියාගෙන වුණත් කවුරු හරි අඳුර ගැනීමේ හැකියාව තියෙනවා මේ ඔහුගේ පද්ධතිය නිසා. ඉතින් ඒ ආකාරයට ඔහු දැන් කල්පනා කරනවා ඔහුගේ මේ ඉන්ද්‍රිය අන්තර්ජාලය හරහා ඈතට ගෙනියන්න. දැන් මේ උපකරණය ඔහුගේ ඔළුවටම හයි කරලා තියෙන්න ඕනේ නැහැ. සමහර විට වෙනත් තැනක තියෙන පින්තූරයක එන ඒ දැනුම ඔහුට පුළුවන් මේ බ්‍රේන් එකට හයි කරගලා මේ බ්‍රේන් එකේ උපකරණයේ මාර්ගයෙන් ඔහුගේ මනසට යවන්න. ඉතින් ඒ කියන්නේ ඉතින් ඔහු අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඉතින් අපේ ඉන්ද්‍රියන් අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ අපේ අපිට තියෙන සාවිය විතරයි. නමුත් ඔහුට පුළුවන් මේක අන්තර්ජාලය හරහා ඔහුගේ උපකරණ වෙන තැනක හයි කරලා වර්ණ සහ ඒ අදාළ රූප අඳුන ගන්න. ඉතින් ඒ වගේම තමයි ප්‍රොෆෙසර් කෙවින් වර්වික් කියන මහත්තයා. එතුමාම කරන පරීක්ෂණ වලට මේ සයිබෝග් තාක්ෂණය පිළිබඳ තුලින් කරන පරීක්ෂණ වලට එතුමාවම පාවිච්චි කරනවා ගිනිපික් කෙනෙක් විදියට. එතුමාව ටෙස්ට් කරන්න එක මේ සමහර පරීක්ෂණ වලට පාවිච්චි කරන්නේ. ඉතින් එතුමාගේ එක රිසර්ච් එක පරීක්ෂණයක් තමයි එතුමාගේ අතට අතුල් කරපු මේ පොඩි චිප් එකක් මාර්ගයෙන් මේ ඔහුගේ බ්‍රේන් එකෙන් ඔහුගේ මොලේ නිදහස් කරන ඔහුගේ අත වැඩ කරන්න නිදහස් කරන ඒ සිග්නල් මගදී අහුලගෙන
ඒක වෙනත් පද්ධතියක් මාර්ගයෙන් ඒක වැඩි දියුණු කරලා අන්තර්ජාලයට කනෙක්ට් කරන්න පුළුවන් තාක්ෂණයක් ඔහු හොයාගෙන තියෙනවා. ඉතින් ඒකෙන් ඔහුට පුළුවන්කම ලැබුණා ඔහු ඉන්න තැන නෙමෙයි සතපුම් 100 ගාණක් ඈතින් තිබිච්ච වෙනත් නගරයක හයි කරපු රොබෝ අතක් කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ ඔහුගේ මනසෙන් ඔහුගේ අත කන්ට්‍රෝල් කරනවා එක්කම අර ඈත නගරයක තිබිච්ච රොබෝ අතත් ඔහු ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න ඔහු මේ තාක්ෂණය දියුණු කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු මේක තවත් වෙනත් ආකාරයකට පාවිච්චි කරලා ඔහු කරලා තියෙන ඔහුගේ බිරිඳගේ අතෙත් මේ වගේ චිප් එකක් හයි කරලා බිරිඳට පුළුවන් බිරිඳගේ අත මේ හොලවද්දි ඔහුට ඒ සිග්නල් එක අන්තර්ජාලය හරහා ඇවිල්ලා ඔහුගේ මනසට දැනෙන්න ඔහුට දැනෙන්න පුළුවන් විදිහේ පද්ධතියකුත් ඔහු හදලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ මේ පංචේන්ද්‍රයන්ගෙන් නිකුත් කරන අපි මේ මොළයෙන් නිකුත් කරන සිග්නල් මේ අන්තර්ජාලයට එකතු කරන්න පුළුවන් කියලා කියන්නේ ඒ තාක්ෂණයේ අනාගතේ මොන පැතිකඩකට මොන ආකාරයට දියුණු වෙලා ඇති වෙයිද කියන එක හිතා ගන්න තමයි. දැන් උදාහරණයක් විදිහට අපි කල්පනා කරනවා නම් අපි මේ බ්‍රේන් එකේ ඇති වෙන මේ හැඟීම් වලින් ඊටාමත්ම සුළු කොටසක් තමයි මේ අපේ පංචේන්ද්‍රයන් හරහා එළියට එන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් මම මේ වීඩියෝ එක කරන්න එකතු කරගන්න තොරතුරු කොයිතරම් ප්‍රමාණයක් ඇද්ද? නමුත් මේ තොරතුරු වලින් මට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් වෙන්නේ ඊටාමත්ම සුළු කොටසයි. මේ මගේ අංග චලනයන් මගින් මගේ මේ මූණේ තියෙන එක්ස්ප්‍රෙෂන්ස් වගේම මගේ වචන මගින් තමයි ඔයගොල්ලෝ ඒ දැනුම ඔයගොල්ලෝ අහුරගන්නේ. නමුත් මගේ මනස තුල සමහර විට වඩා ඊටාමත්ම අධික මේ ඉන්ෆර්මේෂන් දැනුම ප්‍රමාණයක් මම එකතු කරගත්තා මේ පහුගිය දවස් කීපය පිළිබඳව මේ සයිබෝග්ලා ගැන කියවද්දී. නමුත් ඒක මට ඔයගොල්ලන්ට දෙන්න විදියක් නැහැ. මම ඔයාලට නෙවෙයි මම ළඟ ඉන්න වෙනත් කෙනෙකුටවත් මට ඒක දෙන්න විදියක් නැහැ. නමුත් අපේ අනාගත තාක්ෂණයේ දියුණු වුණොත් මේ බ්‍රේන් එකේ ඇතිවෙච්ච ඒ ඉන්ෆර්මේෂන් ගොන්න සියල්ලම අපිට ඉලෙක්ට්‍රොනිකලි ට්‍රාන්ස්ෆර් කරන්න මේ අපේ පංචේන්ද්‍රයන් හරහා මේ අපේ ඉන්ද්‍රියන් හරහා නැතුව වෙන ක්‍රමයකට පුළුවන් නම් තල්ලු කරන්න. ඉතින් ඒක මං හිතන්නේ අපේ මේ මානව පරිණාමය ඊටාමත්ම වෙනස් පැත්තකට යොමු කරાવી. අපි ඊටාමත්ම ඉන්ටෙලිජන්ට් තත්වයට පත් වෙන තාක් දුරට මේ තාක්ෂණය දියුණු කරගෙන ගියොත්. ඉතින් මේ වර්වික් මහත්තයා උත්සාහ කරන්නේ අන්න ඒක. එතුමාගේ කතාවකදී එතුමා සඳහන් කරනවා මේ අපි මේ අපේ මේ ඉන්ද්‍රියන් මේ අවුට්පුට් එක ඊටමත් අඩුවෙන් තමයි අපේ නිදහස් කරන්නේ. අපි ඉන්පුට් එක ගන්නවා ඊටමත් ඉන්ෆර්මේෂන් ලොකු ප්‍රමාණයක් අපිට ඉන්පුට් වෙනවා. නමුත් අපි අවුට්පුට් එක අපේ ඊටමත්ම අඩුයි. ඉතින් ඒක වැඩි කරන්න තමයි එතුමාගේ මේ රිසර්ච් එක සෑහෙන ලොකු උත්සාහයක් නිරත වෙන්නේ. ඉතින් මේ මොවුන් දෙන්න විතරක් නෙමෙයි දැන් සයිබෝග්ලා ඕන තරමක් අපිට හොයාගන්න පුළුවන්. තමන්ගේ අත් නැති අත්පා නැති අයට අත්පා හසුරවන්න තමන්ගේ මේ බ්‍රේන් එකෙන් ඇතුල් වෙන සිග්නල් මාර්ගෙන් අපේ මේ පද්ධතිය වැඩි දියුණු කරන්න සහ අඩපණ වෙච්ච මේ අතපය වලට අලුතෙන් අතපය හයි කරන්නත් දැන් තාක්ෂණය සෑහෙන දුරට දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඔයගොල්ලෝ හිතන්නකෝ මේක දැන් මේ විදිහට කරන්න පුළුවන් කියලා කියන්නේ අපේ අතපය අපේම ළඟම තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ දකින්න මේ ඔහුගේ මේ රොබෝටික් ආම්ස් ඔහුගේ ඇඟේම තියෙන්න ඕනේ. ඔහුට පුළුවන් මේක ඈතින් තියලා, ඒ කියන්නේ අන්තර්ජාලය හරහා වෙනත් නෙට්වර්ක් එකක් මාර්ගෙන් කනෙක්ට් කරලා තමන්ගේ මනසින් පුළුවන් තමන්ගේ අතපය ඈත තියෙන අත්පා හසුරවන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි සමහර විට අපේ බෑකප් එකක් විදිහට රොබෝ කෙනෙක් පුළුවන් අපිට ඈතකින් ඉඳන් කන්ට්‍රෝල් කරන්න අපේ මනස සිග්නල් මේ බ්‍රේන් එකේ ඇති වෙන සිග්නල් මේ විදිහට එළියට ගන්න පුළුවන්. ඉතින් මේ තාක්ෂණය දිනු කරගෙන ගිහිල්ලා අපේ විද්‍යාව කල්පනා කරනවා මේ විශ්වය හදාරන්න. ඉතින් විශ්වය හදාරන්න තියෙන ලොකුම ගැටලුව තමයි අපිට යන්න බෑ මේ දැනට තියෙන තාක්ෂණික දියුණුව අනුව අපිට විශ්වය යටට යන්න බෑ. මොකද අපේ ජීවිත කාලය තුල ඒ වගේ දෙයක් කරගන්න බෑ. අවුරුදු ගාණක් ආලෝක වර්ෂ ගාණක් ඈතින් තියෙන තේකට අපිට යන්න අමාරුයි. එහෙමනම් මේ තාක්ෂණය දියුණු කරගෙන පුළුවන් නම් අපේ රොබෝ කෙනෙක් අපේ මනසින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ මනසට දැනෙන අපේ පද්ධතියක් රොබෝ පද්ධතියක් හදාගන්න පුළුවන් නම් ඒගොල්ලෝ පුළුවන් අපිට මේ අභ්‍යවකාශ යානාවක් නගලා ඈතට යවන්න. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ අපේ ජීවිතය පවත්වා ගන්න යන කිසිම රිසෝස් එකක් ඒ ස්පේස් යානේ. ඉතින් මේ තාක්ෂණය ඉස්සරහට ගොඩක් පාවිච්චි කරන්න උත්සාහ ගන්නවා මේ විශ්වය ජය ගන්නත්. ඉතින් මේ තාක්ෂණය අනාගතයේ බොහෝ දියුණු වේවි. ඉතින් මමත් ගොඩක් කැමතියි මේ සයිබෝග් පැත්ත
අනාගතේ යනවා නම් දැන් ඕගොල්ලන්ගේ සමහර විට අනාගතේ මේ අපේ මොබයිල් චිප් එක දැන් මොබයිල් ෆෝන් එකක් අපිට ඕන වෙන එකක් නෑ SIM කාඩ් එක අපේ බ්‍රේන් එකට හරි කොහෙද හරි සෙට් කරගන්න පුළුවන් තැනකට ඒවි තාමත්ම නුදුරු අනාගතේ. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ මේ සයිබෝග් තාක්ෂණය ගැන? මේක අපිට වැදගත් දෙයක්ද සහ ඕගොල්ලෝගේ අදහස් මොකක්ද සයිබෝග් තාක්ෂණය? ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොන පැත්තකට යොමු වෙවි කියලාද? ඉතින් ඕගොල්ලන් කමෙන්ට් එක දාන්න. ඉතින් හැමදාම මාත් එක්ක එකතු වෙලා අදහස් උමාරු කරගන්න බොහෝ යාළුවෝ ප්‍රමාණයක් මාත් එක්ක වීඩියෝ කතා එක්ක ඉන්නවා. එහෙම නැත්නම් එකතු නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න වීඩියෝ කතා channel එකට. එහෙම නැත්නම් බොහොම ඉස්සුදු ගිහිල්ලා එන්න. මගේ අලුත්ම vlog එක daddy.lk එකට set වුණ නැත්නම් set වෙන්න. හරි අපූර්ව දේවල් ඒකෙත් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙම නැත්නම් ගිහිල්ලා එන්න. මම සම්පත් වීඩියෝ කතා